ආයිබෝවන්. ඉතින් ඔන්න මුලින්ම ඕගොල්ලන්ට අදත් ප්‍රාර්ථනා කරනවා ජයග්‍රාහී සතුටින් පිරිච්ච ඒ වගේම කල්පනාකාරී ජීවිතයක් හිමි වෙන්න කියලා පොඩ්කාස්ට් එක පටන් ගන්නකොටම ඕගොල්ලෝ අදත් මේ විදිහට එකතු වෙන්නේ කැරට් ඔඩියෝ පොඩ්කාස්ට් එකත් එක්ක. අද දිනය 2025 10 වෙනි මාසේ, ඒ කියන්නේ ඔක්තෝබර් මාසේ 24 වෙනිදා. ඒ කියන්නේ බ්‍රහස්පතින්දා දවසක්. ඉතින් දැනටමත් කැරට් ඔඩියෝ පොඩ්කාස්ට් එකේ පළවෙනි ව්ලොග් එක අපි අප්ලෝඩ් කරලා තියෙනවා. ලකා සහ වටවල කියන මාතෘකාව ගැන අපිට තියෙන අදහස මම ඒ වැඩේ ඇස්සේ කතා කරලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට ඒක සම්බන්ධව මොන හරි තර්කයක්, ඒ වගේම අදහසක්, ප්‍රශ්න නැගීමක් තියෙනවා නම් ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ අත්තකුරින් මේකට යට තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ ඒක සටහන් කරන්න. ඉඩක් ලැබුණු වහාම ඒකට පිළිතුරු දෙන්න මම සූදානම් වෙලා ඉන්නවා. හරි. ඉතින් අද අපි කතා කරන්න යන්නේ වැස්ස සහ මනුස්සකම ගැන. හරිද? ඇත්තට මේ මාතෘකාව මගේ ඔළුවට ආවේ මේ මොකද මේ දවස්වල නිතරම අපිට මුණ දෙන්න සිද්ධ වෙන දෙයක් තමයි මේ වර්ෂාව. කොහොමත් ලංකාව වගේ ටිකක් සමකාසන්නේ තියෙන රටවල් වලට ඔය වර්ෂාව සහ ඒ කියන්නේ සමායක වර්ෂාව සහ ගිම්හානය කියන දෙකම අපිට ටිකක් බැලන්ස් එකේ ලැබෙනවා. එතකොට කාලයක් අපිට වර්ෂාව ලැබෙනවා. කාලයකදී අපිට ආය නැවත ගිම්හානය පොඩ්ඩක් මේ රස්නය දැනෙනවා. ආයෙත් නැවත කාලයකදී වර්ෂාව ලැබෙනවා. ඒ කොහොම වුණත් ලංකාව කියන රටට සාමාන්‍ය වර්ෂාව කියන කාරණාව එහෙම මේ ආගන්තුක කාරණාවක් නෙමෙයි. වර්ෂාව කියන එකට අපි නිතරම මුහුණ දෙනවා. හරි. ඒ කියන්නේ කුඩයක් බෑග් එකේ දාගෙන යනවා කියන වැඩේ මචං ලංකාවේ මිනිස්සුන්ට එහෙම ගොඩක් අලුත් වැඩක් නෙමෙයි. හරිද? එක්ක අපි අවුවෙන් පරිස්සම් වෙන්න අපි කුඩයක් දාගෙන යනවා. එහෙමත් නැත්නම් බොහෝ වෙලාවට අපි වර්ෂාවෙන් පරිස්සම් වෙන්න කුඩයක් දාගෙන යනවා. මොකද වර්ෂාව කියලා කියන්නේ අර මේ අපි බලාපොරොත්තු නොවන වෙලාවල් වලදී කඩාපාත් වෙන සංකල්පයක් ලංකාව ඇතුලේ තියෙනවා. ඉතින් මම කල්පනා කළා මේ වැස්ස සම්බන්ධව තියෙන කාරණාවක් ගැන කතා කරන්න. ඇත්තටම කාරණාවකටත් වඩා මේක යෝජනා කීපයක්. ඒ කියන්නේ මේක කිසිසේත්ම ඔලුවට දාගන්න එපා. මේක මේ අවවාද අනුශාසනා දීමක් හෝ වෙන මොකක් හරි විදිහක මේ කරන්න කියලා බල කරන වැඩක් කියලා. ඒක එහෙම දෙයක් නෙමෙයි. මේක නිකන් මෙහෙම කළා නම් හොඳයි වගේ මට නිකන් හිතිච්ච වැඩක්. මේක කිසිසේත්ම මේ දාර්ශනික න්‍යායික කාරණාවක් හෝ බ්ලොග් එකක් නෙමෙයි. නිකන් එහෙම වැඩක් ගැන අහන්න ආව නම් ඔයගොල්ලන්ට තියෙන හොඳම විකල්පය තමයි මේක ස්කිප් කරලා වෙන මොකක් හරි වැඩකට අහුම්කම් දෙන එක හෝ නිකන් වෙන මොකක් හරි මේ එන්ටර්ටේනින් වීඩියෝ එකක් බලන එක. හරිද? මේක ඇතුලේ තියෙන්නේ ඇත්තටම මේ යෝජනා කිහිපයක්. ඔය වැස්සත් එක්ක මේ දවස්වල මේ හරියට අපේ ජීවිත ගලපමින් මේ වැඩේ ඇස්සේ ඇවිදගෙන යනකොට ඒකේ හරි ලස්සන concept එකක් තියෙනවා. ඒක මේ වැඩේ මුලදීම මම mention කරගෙන යන්නම්. උදේ පාන්දරට මචං බස් එකට නැග්ගහම ඔය ඔෆිස් යන ඉතාලම මේ පිළිවෙලට පිරිපහදුවට ඇඳගත්ත ඉතාම සුරූපී ලලනාවන්, ඉතාමත් සුරූපී ස්ත්‍රීන්, ඉතාමත් සුරූපී කෙල්ලන් ආදී උන්ගේ මේ මුහුණුවල තියෙන හැඟීම. ඒ කියන්නේ උන්ගේ මුහුණුවල මචං තියෙනවා මොකද්ද මන් දන්නේ නිකන් කෙලවෙච්ච වැඩක්. හරිද? ඒක බලන් ඉන්න හරි ආසයි. ඒ කියන්නේ අර උන්ගේ මුහුණුවල උලාගත් අර මේකප් ආදිය, ලිප්ස්ටික් ආදිය මේ වැස්ස හින්දා සහ වැස්සෙන් ඇතිවෙන විඩාව සහ පීඩාව හින්දා දිය වෙලා යනකොට සහ ඒක දිය වෙයි කියලා උන්ට දැනෙන බිරාන්තයේ හින්දා ඒ ලස්සන මූණු වල ඇඳෙන feelings, emotions ඒව බලන් ඉන්න හරි ආස දේවල්. ඒ කියන්නේ ලස්සන මූණු වල භයංකාර, ඒ කියන්නේ බිරාන්තිය සම්බන්ධ emotions ඇඳුනහම ඒව හරි අපූර්වයි. ඉතින් මේ ඒක පුළුවන් නම් ඕගොල්ලෝ නිකන් නිරීක්ෂණය කරන්න. නිකන් කාර්යාලීය වෙලාවක වර්ෂාව උදේ පාන්දර කඩාගෙන වැටුනහම අපේ ජීවිතවලට බස් එකකට නැග්ගහම මේ බස් වල තියෙන මූණු, පිරිමින්ගේ මූණු වල එහෙම ලොකු ඉමෝෂන්ස් නෑ මචං. මොකද පිරිමි හැම වෙලාවෙම පොඩි සූදානමකින් ඉන්නවා මේ තමන්ගේ ජීවිතයේදී ඊළඟ මොහොතේදී මුණ ගැහෙන කරතැබ්බේට මොකක් හරි විදිහකින් ගේම ඉල්ලන්න, මොකක් හරි විදිහකින් මූණ දෙන්න. හැබැයි ගැහණු එහෙම නෑ. ගැහණු ටිකක් පොඩක් මට සිලුටු විදිහට තමයි ජීවිතය ඇතුළේ දුවන්න කල්පනා කරගෙන ඉන්නේ. ඒගොල්ලෝ පොඩි කම්ෆර්ටබල් සෝන් එකක්
අස්සේ තමයි ගොඩක් වෙලාවට කාර්යාලීය පොඩි සුදු හඳුන් ගෑල්ලමයි මම ඒක අපහාසයකට කියන වැඩක් නෙමෙයි. උන් තාම මේ තාම ස්වරූපී සහ ඊටාම සුවඳවත් මේ එවුන් ඉතින්. නමුත් ඒ උන්ගේ පාත් එක ටිකක් කම්ෆර්ටබල් විදිහට යනවා නම් හොඳයි වගේ එකක් ඒගොල්ලන්ගේ වැඩේ ඇස නිකන් මට පේනවා. හරි ඒක අමතර කතාවක්. හරි මට තියෙන යෝජනා ටික මචං ටට්ටක් ගාලා කියාගෙන යන්න. මොකද අපේ පළවෙනි බ්ලොග් එකත් විනාඩි 40ක් විතර දිගයි. ඒක ඇතුලේ කියන කාරණා සියල්ලක්ම ඇත්තටම මගේ අදහස් ඒකේ ඉවත් කළ යුතුයි කියලා මම කලකිරෙන අදහස් කිසිවක් නැති හින්දා මම මේ විනාඩි 40 සම්බන්ධව කියන්නේ කනගාටු වෙන්නේ නැහැ. හරිද? හැබැයි මේක මම පුළුවන් තරම් ඊට වඩා සංක්ෂිප්ත කරගන්න මම ඉක්මනට මේ කාරණා ටික කියන්නම්. උදේ පාන්දරට මචං වැඩට යද්දී කියන්නේ මේ මම පදිකෙක් විදිහට ලබන අත්දැකීමක් තමයි මේක. උදේ පාන්දරට මේ වැස්ස දවස්වල වැඩට යද්දී අපිට සිද්ධ වෙනවා පහු කරන්න වතුර වලවල්. සහ මේ වතුර පිරිච්ච මොකද ලංකාවේ පාරවල් එහෙම මාර කාපට් පාරවල් නෙමෙයි හින්දා මේ ඇතුලේ තියෙන පොඩි රිමෝට් ස්ට්‍රීට්ස් ආදිය සහ මේ ඇතුලේ තියෙන පොඩි පටුමං මාවත්වල අපිට මුණ ගැහෙන වතුර වලවල් සහ වතුර පිරිච්ච යම් ස්ථාන. මේක ඇත්තටම මේක කරන්න කියලා කියනවා නෙමෙයි මෙහෙම කළා නම් හොඳයි වගේ අදහසක්. මේවා උඩින් යනවා ගොඩක් වෙලාවට වාහන බයික් 3 wheel විශේෂයෙන්ම කාර් කියන්නේ ටිකක් මෝටර් රථ ටිකක් වෙන අධික වියදමක් දරා මිලදී ගන්නා ලද මෝටර් රථ වැනි දෑ. අනේ මේ එහෙම යනකොට ටිකක් හොඳයි ඉතින් අර පාරේ ඇවිදින මිනිස්සු ගැන හිතලා ඒ වලවල් ගාවින් යනකොට චුට්ටක් ස්ලෝ කරගෙන යනවා. හරිද? මොකද තාම අසරණ වෙන වෙලාවක් තමයි සමහරක් වෙලාවට අපි ඒක මමත් දෙතුන් පාරක්ම මූණ දීලා තියෙනවා ඒ වැඩේට. මොකක් හරි වතුර වලක් ගාවින් යනකොටම වාහන යනවා කඩාගෙන බින්දගෙන අර වතුර වල උඩින් මචං. හරිද? අර වතුර ටික මඩ වතුර ටික සේරම ඇඟේ හතර අතේ විසි වෙලා සේරම ඇඟේ. සමහර මන් දැකලා තියෙනවා ඒක හිතාමතාම අතිශය සවිඥානිකව කරනවා ඒක කියන ආතල් එකක් ගැනීමේ උවමනාව නිසා ඉතාම සවිඥානික වේ වැඩේ කරනවත් මම දැකලා තියෙනවා. ඇත්තටම සමහරු තමන්ගේ ගමනට තියෙන කලබලයෙන් හින්දා ඒක ගැන අවධානයක් යොමු වෙන්නේ නැහැ. හරිද? අවධානය යොමු කරන්න උන්ට අමතක වෙනවා. ඒ හින්දා සරබරස් ගාලා ඒක පහු කරගෙන යනවා. සමහරුන්ට එහෙම ගමනට කලබලයකුත් නැහැ. හැබැයි එහෙම කිසිම චාරය කියන්නේ අර කිසිම මේ සවිඥානිකත්වයක් නැහැ වටපිටාවේ මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. ඒ හින්දා උන් ඒ වතුර වලවල් හරහා කඩාගෙන මෙතගෙන යනවා. සම්පූර්ණයෙන්ම උදේ පාන්දරට මඩ වතුර පාරක් අපේ ඇඟ වසාගත්තා කියලා කියන්නේ ඒ දවසට මොකද්ද වෙන්නේ කියන කාරණාව සම්බන්ධව මම නිකන් අමුතුවෙන් කියන්න ඕනේ නෑ කියලා තමයි මම විශ්වාස කරන්නේ. හරිද? ඒක මේ බහුතරයක් දෙනා ඒක දන්නවා. මොකද උදේ පාන්දරට කාක්කෙක් ජරා කළාම උදේ පාන්දරට මේ මොකක් හරි කාණුවකට කකුල ගියාම හරිද? නැත්නම් උදේ පාන්දරට මේ දත් බුරුසුව හක් යනුනහම වෙන කලබ ගෑනියේ 3 ගුණයක 4 ගුණයක අප්සෙට් එක තමයි ඔය වතුර පාරක් ඇඟට වැදිලා සම්පූර්ණයෙන් මඩ වලින් හෝ වැහි වතුර වලින් නෑවුනහම සිද්ධ වෙන්නේ. ඒකින්ද නිකන් මම විශ්වාස කරනවා. එහෙම වතුර වලක් ගාවින් වාහනේ අරගෙන යනවා නම් උදේ පාන්දර හෝ කොයිම වෙලාවක හරි හවස වැඩ ඇරිලා ඉන්න ටයිම් එකට වෙන්නත් පුළුවන්. අරගෙන යනවා නම් අනේ මේ ටිකක් හොඳයි. පදිකීන් සම්බන්ධව පොඩ්ඩක් කල්පනා කරලා එහෙම තැනකදී ටිකක් හෙමීට ඒක මාරුණා කියලා. මොකද තප්පරයක් දෙකක් පරක් වුණා කියලා මචං මං හිතන්නේ අපේ ජීවිතවල මාර ලොකු වෙනස්කම් සිද්ධ වෙයි කියලා. වෙන්නත් පුළුවන් නොවී තියෙන්නේ නෑ. නමුත් මං හිතන්නේ එහෙම මාර ලොකු වෙනස්කම් අපි මේ පරිස්සම් කරන තප්පරේ දෙකේ ඇස්සේ සිද්ධ වෙයි කියලා. හරිද? ඔන්න එක කාරණයක්. තව එකක් තමයි මේ දැන් මේ දවස්වල අනිවාර්යයෙන්ම මේ එළියට බහිනකොට මතක ඇතුව කරන්න ඕනේ කාරණයක් තමයි පදිකේ උනන් ඒ කියන්නේ පාරේ ඇවිදගෙන මේ බස් වල යන මිනිස්සු නම් කරන්න ඕනේ කාරණයක් තමයි මේ කුඩේ අරගෙන යන එක. ඒක මතක ඇතුව කරන්න. මොකද අනිවාර්යයෙන්ම ඔය ඔලු කට්ට මතට වැහි බින්දුරන් කඩාගෙන පාත් වෙනවාමයි. ඒක නිත්‍යයි. හරිද මේ දවස්වල. ඒකෙදි මට මේ හිතිච්ච දෙයක් තමයි ඔය අපි බස් වලට නැග්ගාම කුඩේ ගොඩක් වෙලාවට තෙත කුඩෙත් තරම් බස් එකට නැග්ගාම
මේ අපි අනාථ වෙනවා. මොකද මේ බස් එකේ සෙනග වැඩි නම් අපිට කුඩේට කර කියා ගන්න දෙයක් නැහැ. කුඩේ අපිට එක අතකින් අල්ලගෙන තව අතකින් අපි කොහේ හරි හැන්ඩලයක් අල්ලගෙන තමයි බස් එකේ යන්න වෙන්නේ. ඕක පිරිමින්ට පොඩ්ඩක් කරන්න පහසු වැඩක්. නමුත් ගැහැණු උදවියට මොකද වුන් ගොඩක් වෙලාවට හෑන්ඩ් බෑග් එකකුත් අතේ එල්ලගෙන එහෙම කලමනා වගේක් මේ තමන්ගේ ශරීරයේ විවිධ ආයතනවල එල්ලගෙන ඉන්න පිරිසක් විදිහට කාන්තාවන්ට ඔය වැඩේ කරන්න ටිකක් අමාරුයි. කියන්නේ අපේ කෙල්ලන්ට, ඒ කියන්නේ දැරවියන්ට, ලැලැසියන්ට උන්ට ඒ වැඩේ කරන්න ටිකක් අමාරුයි. උන් අනාථ වෙනවා බස් එකට නැක්කට පස්සේ. ඉතින් මේ මම යෝජනාවක් විදිහට කරන්නේ බස් එකට එහෙම තෙත කුඩයක් අරගෙන නැග්ගාම ඔයා ඉඳගෙන නම් ඉන්නේ බස් එකේ. හරිද? මොකද මේ සමහරක් දැන් කියන්නේ සමහරක් වෙලාවට නෑ ඒක රඳවන්න තැනක්. එතකොට මේ ඔයා ඉඳගෙන නම් ඉන්නේ බස් එකේ. ටිකක් හොඳයි මේ කුඩේ ඔයාගේ අතට ගන්න පුළුවන් නම්. හරිද? කුඩේ ඔයාගේ අතට අරගෙන ඒක පොඩ්ඩක් එක්ක බිමින් තියන්න උදව් කරන්න හරි මොකක් හරි විදිහකින් ඒකට සපෝට් එකක් දෙන්න පුළුවන් නම් හොඳයි වගේ අදහසක්. මේක මේ කරන්න කියලා බල කිරීමක් නෙමෙයි. මේක යෝජනාවක් විදිහට මෙහෙම කරනවා නම් ටිකක් හොඳයි. එතකොට ඕක මගේ දෙවනි යෝජනාව. එතකොට තව යෝජනාවක් තමයි මේ ඔය කුඩේ සම්බන්ධවම කතන්දරයක්. අපි මේ වර්ෂාව වෙලාවේදී ඔය පොද වැස්ස වෙලාවේදී අපි කුඩ ඉහළගෙන යනකොට මචං ගොඩක් වෙලාවට මේ පිරිසක් අතරින් යනකොට කුඩ පැටලෙනවා. එක කුඩ පැටලිලා උන් ඒ කුඩ ගහමරා ගන්න පටන් ගන්නවා. මෙන්න මේ කාරණාව හින්දා මේ පොඩ්ඩක් එක ටිකක් සවිඥානික පොඩ්ඩක් ඇස් වලින් එක කන්වර්සේට් කරලා ඔයගොල්ලන්ට පුළුවන් නම් හොඳයි මේ කුඩේ උස්සලා කුඩේ පාත් කරලා පොඩ්ඩක් සාමකාමීව මේ වැඩේ විසඳ ගන්න. මොකද මම මේ බොහොම මෑතකදී දැක්කා එහෙම කුඩ පැටලිලා මේ ගෑනු වැඩේ චුට්ටක් ඇල කරගන්නවා. ඒකේ හින්දා නිකන් එහෙම කරන්න පුළුවන් නම් හොඳයි. ඕකත් තව කාරණාවක්. එතකොට මේ තවත් දෙයක් විදිහට මම කල්පනා කරපු දෙයක් තමයි මේ කියන්නේ මම දැකපු දෙයක්. මේ ඔක්කොම මම මේ දවස්වල මේ දකින්න දේවල් සම්බන්ධව කියන මේක පොඩි සබ් බ්ලොග් එකක් ඉතින්. හරිද? ඒක තමයි මේ සමහර වාහන මචං වැස්ස වෙලාවේ හෝ වැස්සට පස්සේ හෝ කියන්නේ තෙත පොළොව මත අපි කහයිරෙන් පනිද්දී සමහර වාහන පුතේ සිරි වෙන්න වේගෙන් ඇවිල්ලා 80ට විතර වේගෙන් ඇවිල්ලා අර කහයිරේ නහය ගාව බ්‍රේක් එක ගහනවා. ඒ කියන්නේ මට නම් ඒ වෙලාවට සිහිපත් වෙන්නේම මගේ ඊළඟ ආත්මය මොන වගේ වේද? ඒ කියන්නේ මම මේ ආත්මේ මොනවද කරපු දේවල් සහ ඊළඟ ආත්මේ හරහා කොයි විදිහකට තීරණය වෙයිද කියන කාරණාවමයි මට සිහිපත් වෙන්නේ. මම පිළිගන්නවා ඔයගොල්ලන්ගේ වාහනේ ඉතාම සූක්ෂමව ඒ බ්‍රේක් තහඩු සවි කරලා ඉතාම නවීන තාක්ෂණය ඔස්සේ නිෂ්පාදනය කරන ලද හරි සකසන ලද මොකක් හරි එහෙම යන්ත්‍රයක් වෙන්න පුළුවන් ඔයාගේ වාහනේ. තාම නවීන යන්ත්‍රයක් වෙන්න පුළුවන්. ඒක ඔයාටත් වඩා ඔයාගේ අම්මටත් තාත්තටත් වඩා විශ්වාස වෙන්න පුළුවන් ඔයාගේ වාහනේ. හැබැයි කියන්න බෑනේ. අපි ජීවත් වෙන ඩෙස්ටිනි එකක් එක්ක, දෛවයක් එක්ක. ඒ දෛවය ටිකක් නිර්මාණශීලී විදිහට එක මේ විජ්ජුම්බර ආලවට්ටම් අපේ ලෝකයේ ඇස්සේ කරන ලබ්බක්. ඒකෙන් හින්දා මේ ටිකක් කහිරකින් මිනිස්සු මාරු වෙනවා නම් විශේෂයෙන්ම වර්ෂාව වෙලාවකදී ටිකක් දුර තියා බ්‍රේක් එක අල්ලගෙන එනවා නම් හොඳයි. නැත්තම් මොකද මේ කහිර උඩින් මාරු වෙන මිනිස්සු ඔයාගේ තියෙන සුළු අත්වැරද්දකින් තමන්ගේ ජීවිතෙන්ම එහා ආත්මයක් වෙනුවෙන් මාරු එහා ආත්මයක් හෝ ආත්මවාදීව බැලුවොත් එහා ආත්මයක් ගැන, අනාත්මවාදීව බැලුවොත් ආත්මයක් නැතුව මේකේ කෙලවරක් ගැන තියෙන දිහාවකට මාරු වෙන්න පුළුවන්. ඒ කහිර මාරුවීම තමන්ගේ මේ ජීවිත කඩීමෙන් මාරුවීම කරන්න එපා. මොකද මං හිතන්නේ ඕගොල්ලන්ට ඒකේ අයිතියක් නැහැ. අනිකාගේ ජීවිතේ කඩීම පහු කරවන්න ඕගොල්ලන්ට අයිතියක් නැහැ වගේ විශ්වාසයක් මට තියෙන්නේ. ඒ හින්දා ඉතින් ටිකක් හොඳයි. කොච්චර නවීන වාහනයක් වුණත් ටිකක් දුර තියා බ්‍රේක් එක ඇදගෙන එනවා නම් කහිරයකින් ඔයාට දුරදි පේනවා නම් මිනිස්සු මාරු වෙන බව. හරිද? ඔක තව අදහසක්. තවත් එකක් තමයි මේ
විශේෂයෙන්ම වැස්ස වෙලාවේදී ඔය මේක මම ගොඩක් වෙලාවට දකින්නේ ඔෆිස් පටන් ගන්න වෙලාවටත් වඩා මේ ඔෆිස් එක ඉවර වෙන වෙලාවට. මොකද ඔෆිස් පටන් ගන්නකොට මිනිස්සු එක එක වෙලාවල් වලට යනවා ඔෆිස් එකට. සමහරු ඩෙඩ්ලයින් එකට පස්සේ යනවා, සමහරු තාම උදේ පාන්දර දුවනවා. සමහරු මේ මැද කාලයේ සීමාව අස්සේ දුවනවා. නමුත් ඔෆිස් ඉවර වුණාට පස්සේ කියන්නේ මේ කාර්යාල හමාරු වුණාට පස්සේ සිද්ධ වෙන කාරණාව තමයි සියල්ලෝම එක පොකුරට එක මොහොතේදී එළියට බහලා බස් වල නගිනවා. හරිද? මේකෙදි ගොඩාක් වෙලාවට මම දැකලා තියෙන දෙයක් තමයි මේ බස් එකට නැග්ගාම මැද ඉන්න ආදීන්ගෙන් තමයි ඇත්තට මේ වැඩේ වෙන්නේ. මැද විශාල ඉඩක් ඉතුරු කරගෙන පොඩ්ඩක් මේ දොරවල් දෙක ගාවට මිනිස්සු විතැන් වෙනවා. හරිද? කියන්නේ මැද ඇත්තට මැද ඉන්න ආදීන්ට එක තේරෙන්නෙත් නෑ. මන් දන්නේ ඇයි එහෙම කරන්න කියලා. ඒගොල්ලන්ට තේරෙන්නේ නෑ චුට්ටක් මේක සමාජවාදී විදිහට මේ සමාජය සම්බන්ධව පොඩ්ඩක් දානුකම්පාවෙන් බලලා පොඩ්ඩක් එකට එකතු වෙන්න ඕනි කියන කාරණාව ඒගොල්ලන්ට තේරෙන්නේ නෑ. හැබැයි මගේ යෝජනාව තමයි පුතේ පොඩ්ඩක් එහෙම එකතු වුණොත් හොඳයි. මොකද වැස්ස වෙලාවට ෆුඩ් බෝඩ් එකේ යනවා කියන වැඩේ තාම දුෂ්කර වැඩක්. හරිද? ඒ කියන්නේ අපිත් අපේ ගැටවර කාලේ මං තාම ගැටවරෙක්. ඒකට මේ අපිත් ආසයි ඉතින් ෆුඩ් බෝඩ් එකේ නැගලා අර හුලං වැඩි තුම්පා සාහේ වගේ සීන් එකක යන්න. හැබැයි වැස්ස වෙලාවට ඒ තුම්පා සාහේ නිකන් අර මහ වරුසාවට පසුව නැගෙන සඳ වගේ තෙත බරිත වෙන්න පටන් ගන්නවා. ඒක ඊටාම දුෂ්කර කාර්යයක්. ඊටාම මේ එකක් දුෂ්කරයි සහ අනිත් එක තමයි අවදානම් සහගතයි. මොකද මේ ඒ වැස්සේ තෙමිමින් යනවා කියලා කියන්නේම ෆුඩ් බෝඩ් එක ලිස්සනවා, එළියට වැටෙන්න තියෙන පොසිබිලිටි එක ටිකක් වැඩි. ඒකින්ද පුළුවන් නම් හොඳයි බස්වල ඔය කාර්යාලය ඉවර වෙලා යන වෙලාවට බස්වල ෆුඩ් බෝඩ් එකේ යන මිනිස්සුන්ටත් උඩට නගින්න ඉඩ පහසුකම් සැලසීම වෙනුවෙන් ඔය මැද ඉන්න හාදයෝ ටික චුට්ටක් ඒකට ඉඩ හදලා දෙනවා නම්, ඒගොල්ලන්ට ඉඩ නිර්මාණය කරලා දෙනවා නම් පොඩ්ඩක් කතා කරලා, ඒ කියන්නේ නිකන් බස් වල අපි යන්නේ අතරම නිකන් තරහ වෙලා වගේනේ. එයා පැත්ත එක තරහ වෙලා වගේ නෑ. මේ මිනිස්සු එහා පැත්තේ ඉන්නේ Tamanට ඒ තාමත් කොළුපග මිනිස්සෙක්. එතකොට මේ මිනිස්සයාත් hina වෙන්න දන්නවා. මේ මිනිස්සයාත් සංවාද කරන්න දන්නවා. එතකොට මේ මිනිස්සයාගේ ලෝකයේ අස්සෙත් එහෙම කරුණාව කියලා දෙයක් තියෙනවා. ඒ හින්දා මේ මිනිස්සයාත් එක්ක කතා කරලා මචං මල්ලි නැත්තම් නංගි අක්කේ නැන්දේ මාමේ අයියේ අක්කේ මොකක් කර සීන්නක් කියලා මුත්තේ පනත්තේ හරි කමන්නේ පොඩ්ඩක් මේ අපි ඉස්සරහට යන්නේද? මොකද මේ ෆුඩ් බෝඩ් එකේ ඇයෝ වගේක් තෙමෙනවා ඕන් පව් නේද කියලා පොඩ්ඩක් යෝජනාවක් කරලා අපිට පුළුවන් නම් හොඳයි ටිකක් ඉස්සරහට යන්න. හරිද? ඉතින් මෙන්න මේ වැස්ස සම්බන්ධව ඔන්නෝම කාරණා ටිකක් මේ වැස්ස සම්බන්ධව තියෙන රොමාන්ටික පරාසය ගැන නෙමෙයි මම කතා කරලා. ඒක වෙනම අපි කතා කරමු. මට නිකන් මේ දවස්වල හිතුණා මේක ටිකක් ඩේ ටු ඩේ යන වැඩක් විදිහට. ඒ කියන්නේ මේ ඇත්තටම මේ කැරට් ඔඩියෝ පොඩ්කාස්ට් එක පටන් ගන්නෙම ටිකක් ඩේ ටු ඩේ ප්ලේ වෙන වැඩක් විදිහට. මොකද මට දවසින් දවස දේවල් සම්බන්ධව දැක්කහම ඒ දවසට අදාළ සිද්ධියක් ගැනම නොවුනත් මට දවසින් දවස එක කල්පනාවන් ඔලුවට එනවා. ඒවයි තාම හඩු සහ ගොබ්බ අදහස් වෙන්න පුළුවන්. හැබැයි මට නිකන් හිතුණා ඉතින් ඒවා එළියට දාලා ඕගොල්ලොත් එක බෙදාගත්තාම ඒක මට මාර සනීපයක් කියලා. කියන්නේ උඹලට ඒක මාර අසනීපයක් වෙන්න පුළුවන්. හැබැයි මට ඒක හරි සනීපයි. මොනවා හරි මට මේ ලෝකෙ සම්බන්ධව හිතෙන දේවල් සහ සමහර දේවල් සම්බන්ධව මට පහළ වෙන අදහස් කොහේ හරි සටහන් කරලා තියෙන එක හොඳයි වගේ එකක්. මොකද මම ලියන්න තරමක් කියන්නේ ලියන්න ආස මිනිස්සෙක් වුණත් ලියන්න කම්මැලියෙක්. අකුරු කුරුටු ගෑම සම්බන්ධව මම ටිකක් කම්මැලියෙක්. හැබැයි මට මේව සටහන් කරන්න ක්‍රමයක් ඕනේ. ඒ හින්දා යොදාගත්තු උපක්‍රමයක් තමයි මේ ඔඩියෝ පොඩ්කාස්ට් එක. කැරට් ඔඩියෝ පොඩ්කාස්ට් එක. ඉතින් කැරට් වීඩියෝ පොඩ්කාස්ට් එකත් ඉක්මනටම ඕගොල්ලන්ට අරගෙන එනවා. ඒක මගේ පොරොන්දුවක්. ඒක ඇතුළේ වෙන කතා බහක් යන්නේ මේකට වඩා ටිකක් වෙනස්. ඒ වගේම මේ channel එක ASCII කලාකෘතීන් රිවිව් කරන්න ෆිල්ම්ස් විශේෂයෙන්ම මේ ෆිල්ම්ස් චිත්‍රපට ලංකාවේ සහ ජාත්‍යන්තර චිත්‍රපට ඒ වගේම ලංකාවේ සහ පිටරට ට්‍රාන්ස්ලේෂන්ස් විදිහට හෝ ඒ කියන්නේ පරිවර්තන විදිහට හෝ එහෙමත් නැත්නම් ඇත්තට මේකේ තියෙන ඔරිජිනල් බුක් එකම අරගෙන ඒ වගේ ග්‍රන්ථ චිත්‍ර වගේ දේවල් සහ කවි
වගේ දේවල් රිවියව් කරන්න ආටිස්ට්ලා ගැන මෙම දේවල් වගේක් රිවියව් කරන්නත් මම බලාපොරොත්තු වෙනවා. ඉගෙන මගෙනියම් පොඩි අහිංසක බලාපොරොත්තු මචං මේවා. එහෙම දේවල් වගේක් තියෙනවා මගේ හිතේ. එහෙම දේවල් නෑ මගේ හිතේ නෙමෙයි. එහෙම දේවල් තියෙනවා මගේ හිතේ. ඉතින් ඒ වගේ වැඩ ටිකක් තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද යන්නේ කියලා කියන්නේ. මේ පොඩ් එක අප්ලෝඩ් කළාට පස්සේ මගේ හුස්ම ගියොත් එහෙම ඉතින් ඔය එකක්වත් කරන්න වෙන්නේ නැහැ. ඒකින්ද අපි බලාපොරොත්තු කියන ලස්සන දේ අපේ හිතවල තියාගෙන අපි මේ වැඩෙත් එක්ක ඇලිලා ගැලිලා තුරොල් වෙලා බදාගෙන අපේ පපු හප්ප ගනිමින් එමු කියන යෝජනාව තමයි මට කරන්න තියෙන්නේ. හරි. එහෙනම් අපි අද අපේ මේ vlog එක මේ විදිහට ඉවර කරනවා. මේක සම්බන්ධව තව මොනවා හරි කියන මට මග ඇරිච්ච මේ මට නිකන් කල්පනා වෙච්ච මේ මුදකලාවේ මේ පොඩ් එක ඔන් කළාට පස්සේ මට කල්පනා වෙච්ච කාරණා කීපයක් මම බෙදාගත්තා. එතකොට ඕගොල්ලන්ටත් මොනවා හරි අදහස් ඇති. ඒ කියන්නේ වැස්ස වෙලාවට ඕගොල්ලෝ පත් වෙන අර්බුද මොනවද? සහ ඒකට ඕගොල්ලන්ට තියෙන යෝජනා මොනවද කියන එක. ඉතින් එහෙම යෝජනාවක් තියෙනවා නම් ඕගොල්ලෝ පත් වෙන අර්බුදයක් තියෙනවා නම් ඕගොල්ලන්ට පුළුවන් මෙන්ෂන් කරන්න යට කමෙන්ට් සෙක්ෂන් එකේ. ඒවට තියෙන විසඳුම් මොනවද කියලා ඕගොල්ලන්ට පුළුවන් මේ කමෙන්ට් සෙක්ෂන් එකේම මාක් කරලා යන්න. ඕගොල්ලන්ට පුළුවන් මේක ඇතුලේ සංවාදයක් හදාගන්න. කිසිසේත් මේකට කිසිම අවහිරයක් බලපෑමක් මගෙන් සිද්ධ වෙන්නේ නැහැ. හරි එහෙනම් ඔන්නෝම තමයි වැඩේ ගලාගෙන යන්නේ. එහෙනම් අපි ඊළඟ පොඩ් එකෙන් ඊළඟ කැරට් ඔඩියෝ පොඩ්කාස්ට් එකෙන් ඉක්මනටම සෙට් වෙමු. එහෙනම් මම ගිහින් එන්නම්. ඕගොල්ලන්ට නැවත වතාවක් මම ප්‍රාර්ථනා කරනවා සතුටින් පිරිච්ච ජයග්‍රාහී ඒ වගේම කල්පනාකාරී ජීවිතයක් අත්පත් කරගන්න හැකියාව, ශක්තිය, ධෛර්යය ලැබෙන්න කියලා. එහෙනම් අපි ආයෙත් සෙට් වෙමු.